ඉතින් කොහොමද සුපුරුදු පරිදි My Family Kitchen YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා වෙසක් මංගල්‍යයට ලෑස්තිද? ලෑස්ති වෙන ගමන්ද? මේ බලන්නකෝ මගේ පුතා තමයි ඉතින් මේ කූඩු ටික හදන්නේ. ඉතින් කූඩු ගොඩක් හදලා දරුවන්ට අපි මේ අවස්ථා එයාලට පුළුවන් නම් ලබා දෙන්න ඕනේ. කියන්නේ මේ දැන් එයාලගේ හැකියාවල් අඩපණ වෙනවනේ. දැන් එයාලට අපි කඩෙන් කූඩුවක් ගෙනත් දෙන්න පුළුවන්. ඒ වුණාට මේ දේ සෑහෙන්න වටිනවා. මේ දරුවන්ට මේ අපේ මේ සිරිත් විරිත් චාරිත්‍ර මේ හැමදේම ඉස්සරහට ගෙනියන්න අපි එයාලට අත්වැලක් වෙන්න ඕනේ. ඉතින් අද මට වැඩ ගොඩක් තියෙනවා. පහුගිය දවස් ටිකේ වෙසක් මංගල්‍යයට ඉතින් බහන්තිරව ගොඩක් ඕනි කිව්වනේ. ඒවා වීඩියෝ කරන්න නම් බැරි වුණා. ඉතින් මම ඒ ඔඩර්ස් හැදුවා. ඒවා කඩවලට දැම්මා. දැන් මේ අද තියෙනවා අවුරුදු 7-8ක විතර දුවෙක්ට දිග කලිසමක් මහන්න. එතකොට ඇඳුම් වගේක් හදන්න ගෙනත් දීලා තියෙනවා ඒවා. ඉතින් මම ඇත්තටම ඔයාලට කියන්නේ මේ කලිසම් පොඩි දරුවන්ට, ගෑනු දරුවන්ට, පිරිමි දරුවන්ට කියලා නෑ. ගෙදරට අඳින්න කලිසම් මේ බිස්නස් එක සෑහෙන්න වටිනවා. ඉතින් අනිත් එක මහා ලොකු වියදමක් ගැන බිස්නස් එකක් නෙමෙයි. කියන්නේ තමන් රෙදි දාලා කරත් ලොකු වියදමක් නැතුව ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් මේ රෙදි කෑල්ල මේ විදිහට කරලා ඉතින් දුන්නාම දැන් රෙදි කෑල්ල මගේ නෙමෙයි නම් මට ඉතින් 150-200ක් ගන්න පුළුවන් මේ කලිසමට. කඩේක මේ කලිසමක් පොඩි දරුවෙක් වුණාට සෑහෙන ගණන් මම හිතන්නේ රුපියල් 500-600ක් විතර වෙනවා. ඉතින් අපි එච්චර ලොකු ලාභයක් තියාගන්න නැතුව සාමාන්‍ය ගන්නට පොඩි ලාභයක් තියලා රෙදි වල නූල් වල අපේ කරන්ට් එකට මේ සේට්ටම පොඩි ගානක් දාලා අපිට පුළුවන් මේක බිස්නස් එකක් විදිහට පටන් ගන්න. ඉතින් දැන් ගොඩ පොඩි ලොකු ભેදයක් නැහැ. කාන්තාවෝ කියුලට් කලිසම අඳිනවා. ඉතින් විස්කෝස් රෙදි ගත්තාම කියුලට් කලිසම් අහන්න මාරම ලේසියි. ඉතින් ඒ ගැන හිතන්නම දෙයක් නැහැ. මැහුම් ගොඩාක්ම අඩුවෙන් දාන්න මේ පටන් ගන්නම කෙනෙක්ට කියුලට් කලිසමෙන් පටන් ගත්තොත් ඇත්තටම අන්ඩර්ස්කර්ට් එක කියුලට් නයිට් ඩ්‍රස් මේවෙන් පටන් ගන්න බිස්නස් එක හොඳට සාර්ථකව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. මහ ලොකුට හිතන්න දේවල් නැහැ. මේ චුට්ටක් සර්ච් කරලා බලන්න YouTube එකේ. ඉතින් ලොකුවට හිතන්න දෙයක් නැහැ. මේවා මැහුම් ගැන ගොඩාක් දැනගන්න ඕනේ නැහැ. ඔයා මහන්න පටන් ගන්නවා කියන්නේ ඔයා ලොකු ඩිසයින් මුලින්ම කරන්න යන්න ඕනි කියන එක නෙමෙයි. ඔයා මේ විදිහට මහලා පුරුදු වෙන්න. ටික පුරුදු වුණාම තමයි අපිට ලොකු ඩිසයින් කරන්න ඔළුව හැදෙන්නේ. ඉතින් අපි උනත් දැන් මම උනත් තාම ඉගෙන ගන්නවා. ඉතින් මේක මෙහෙම වෙන්න ඕනි, මේකේ මෙහෙම වෙන්න ඕනි කියලා ඉගෙන ගන්නවා. ඉතින් ඒ හැමදාම පොඩ හරි ඉගෙන ගන්න කාටවත් එකම මුලින්ම ලොකු දැනුමක් තියාගෙන නෙමෙයි මේ දේවල් කිසිම දෙයක් පටන් ගන්නෙ. ඉතින් ඔයාලටත් මං කියන්නේ ඔයාලත් පටන් ගන්න. බෑ කියලා ඉන්න එපා. ඉතින් චූටි දේවල් වලින් තමයි අපි පටන් ගන්න ඕනි. ඒ කියන්නේ දැන් මේ කියුලට් කලිසම් පොඩි කලිසම් චූටි ගෑල් ළමයින්ට, එතකොට පිරිමි ළමයින්ට ගෙදරට අඳින්න පුතාලට ෂෝට් මේවා සේරම එකම විදිහට තමයි මහන්න තියෙන්නේ. ඉතින් ඉනමින්ම පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් සයිස් චාර්ට් එකක් දැනගත්තාම ඔයාලට පුළුවන්. ඉතින් කාට හරි මම මේ මහන කලිසමේ මම ගත්තු ඉනමින්ම කොහොමද ගත්තේ, කෝල්ෆි එක කොහොමද ගත්තේ, එතකොට ඉලාස්ටික් එකේ ප්‍රමාණය උස මේවා දැනගන්න ඕනි කියලා හිතනවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. මම ඔයාලට උත්තරයක් දෙන්නම්. මොකද ඉතින් ලොකුවට මැහුම් කියලා දෙන්න දන්නේ නැහැ. එහෙම කියලා දෙන්න ඉතින් ඇත්තටම හිතෙන්නේ නැහැ. බයයි. මෙහෙමයි මම දැන් මේ කරන්නේ මහන එක මේ මැහුම් වීඩියෝ කරන්නේ ඔයාලා මහන කෙනෙක් ඉන්නවා නම්, මහන්න බය කෙනෙක් ඉන්නවා නම්, මහන්න පටන් ගන්න ආසාවෙන් ඉන්නවා ඒත් මට පුළුවන් වෙයිදෝ කියලා බය කෙනෙක් ඉන්නවා නම් එයාලට ඉස්සරහට අඩියක් තියන්න. ඉතින් පොඩි මොටිවේෂන් වීඩියෝ එකක් විදිහට තමයි ඉතින් මම මේ වීඩියෝ දාන්නේ. මොකද දැන් ගොඩාක් මහන්න දන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඇත්තටම මේ මගේ මහන ක්‍රමවල ගොඩාක් වැරදි අඩුපාඩු තියෙන
පුළුවන්. ඒ වුණාට ඉතින් සාමාන්‍යයෙන් ඇඳුමක් නීට් එකට මේ විදිහට කපලා මහන්න දන්නවා නම් ඇත්තටම ආදායමක් ගන්න පුළුවන්. මං හිතන්නේ එහෙම කෙනෙක් වුණත් අපි මේ කරන දේ වැරැද්දක් දකිනවා කියලා. මොකද මෙතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. මෙතනින් පටන් ගත්තේ නැතොත් අපිට කවදාකවත් ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ අඩියෙන්ම තමයි පටන් ගන්න ඕනේ. එතකොට තමයි චුට්ට අපිට ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්නේ. දැන් මම මේ කියුලෙට් එක මේ දිග කලිසම විකුණන රුපියල් 150ක් ගත්තා කියන්නකෝ. උපරිම මැහුම් කුලී විදිහටම 150 ගන්න. මොකද මට මේක විනාඩි 10ක්වත් යන්නේ නැහැ නේ. ඔයා එහෙම හිතන්නකෝ. යාට කැමති ගාණක් ගන්න පුළුවන්. ඉතින් මම ඒ 150 මං හිතනවා මං නිකන් හිටියනම් කම්මැලිකමට හිටියනම් මෙච්චර මැෂිමක් තියෙනවා. මේක තියාගෙන මම නොදන්න විදිහට හිටියනම් කම්මැලිකමට මට 150 ගන්න නෑනේ. මට හවසට මගේ බබාලට බිස්කට් එකක් අරන් දෙන්න හරි නැත්නම් එයාලට පොතක් අරන් දෙන්න හරි සල්ලි නැතුව හරි ඉන්නවනම් මට ඒක ඇත්තටම ලොකු වටිනාකමන්නේ. දැන් අපි මේ වගේ දේවල් කරන්නේ අපිට චූටි හරි ආදායමක් ගන්න. ඇත්තටම මට නම් හරි සතුටුයි. ඉතින් මම දැන් කෙනෙක්ගේ ඇඳුමක සයිට් එක ගහලා දුන්නා පොඩි වැඩක් කරත් ඉතින් රුපියල් 50ක් හරි හම්බෙනවනේ. ඒක ඇත්තටම ඔයා හිතන්නකෝ තමන්ගේ ආදායමට එකතු වෙනකොට කොයිතරම් දෙයක්ද කියලා. ඒක ගෙදර නිකන් හිටියොත් ඉතින් ඔහේ බලාගෙන හිටියොත් අපිට ඒ ආදායමවත් නැහැනේ. රුපියල් 50 100 ඔහොම එකතු කරගෙන සෑහෙන්න ලාභයක් ගන්න පුළුවන්. ඉතින් අන්ඩර්ස්කර්ට් උනන් දැන් මගෙන් ආපහු අන්ඩර්ස්කර්ට් ඉල්ලලා තියෙනවා. ඉතින් ආපහු ගෙනල්ලා කපලා මාන්න ඕනේ. මහ ලොකු දෙයක් හිතන්න නෑනේ අන්ඩර්ස්කර්ට් එකේ උනන්ත්. ඉතින් මේ වගේම තමයි මේ කලිසමේ. ඉතින් ඔයා අදම පටන් ගන්න. ඉතින් මේ බලන්නකෝ මම දැන් කලිසම් අහලා ඉවරයි. මම මේ දිග කොට යන්න නැති වෙන්න මුලින්ම මේ අර කලිසමේ අගිස්සේ වාටිය මහගෙන ඉන්නවා. එතකොට ඒක මට ලේසියි. ඉතින් එක එක මැහුම් ක්‍රම පාවිච්චි කරනවා. ඉතින් කෙනා හදාගත්තු මැහුම් ක්‍රම තියෙනවා. ඉතින් ඒ විදිහට ගන්නවා. ඉතින් දැන් මට තියෙන්නේ ඉලස්ටිය දාන්න. ඉලස්ටිය දාන්නත් පුරුදු වෙන කෙනෙක්ට දැන් මම මැහුම් අඟල ඉලස්ටියන්නේ දාන්නේ. එතකොට මං ඉලස්ටියට ඉඩ තියාගත්තා අඟල් 1/2. එතකොට භාගයක් මහලා අපහු ඉලස්ටිය ප්‍රමාණයට අඟලට මහගෙන ගිහිල්ලා අර අන්ඩර්ස්කර්ට් එකේ වගේ මේ 60 කට්ටකින් ඇතුළු කරලා මහන්න පුළුවන්. මම මහන්නේ ඉතින් මේ අර ඉලස්ටිය කලිසමටම තියලා එහෙම තමයි මහන්නේ. ඒකත් ලේසි. ඉතින් හරි නීට් එහෙම මැව්වාම ඉතින් මැදින් මැහුමක් උනත් දාගන්න පුළුවන්. ඉතින් පුරුදු වෙනකන් අර විදිහට කරලා තමයි මේ විදිහට යන්න ඕනේ. එකපාරටම ඉලස්ටිය අල්ලගෙන යන්න පුරුදු වෙන කෙනෙක්ට අමාරුයි. චුට්ටු පුරුදු වෙනකොට ඔයාට හිතේ මේක හරි බෝරින් අර විදිහට කරලා බලනවා කියලා. ඉතින් මේ ඔයාට ඒ විදිහට කරගන්න පුළුවන්. මේ බලන්න. ඉතින් මම මහන ගමන්ම නූල් ටික කපා ගන්නවා. ඒක හරි පහසුයි. නූල් ටික මහන ගමන්ම කපලා අයින් කරාම ඔයා කවදාකවත් ඔයා මහන චූටි ඇඳුමකවත් නූල් එක දෙන්න එපා. ඉතින් ඇත්තටම ඒක හරි කැතයි. එහෙම මේ අර එතකොට ඇඳුමේ නිමාව අඩුයිනේ. එතකොට අර හොඳට කොච්චර ලස්සනට කොල්ඩියන මහලා තිබුණත් අර නූල් එල්ලිලා පේනකොට කැතයි ඇඳුම. ඒකින්ද ඔයා මහලා ඉවර වෙනකොටම ඒ නූල් ටික කපලා දාන්න. ඒක මේ එතකොට අර අවසානට ඇඳුමේ අවසානට දැන් මහල ඉවරනකොට දැන් ඔයා හිතන්නකෝ මහල ඉවරනකොටම ඔයාගේ මේ ඇඳුම ඒ කස්ටමර් ආවා කියලා. ඉතින් එතකොටම වුණත් ඔයාට තව වෙලාවක් යන්නේ මේ නූල් කප ඉන්න. එහෙමම දෙන්නයි තියෙන්නේ. ඉතින් මේ විදිහට මම ඉවර කරා කලිසම මහලා. ඊට පස්සේ ඉතින් මට ඇඳුම් 2-3ක් තියෙනවා කිව්වනේ මං හදන්න. ඇත්තටම මේ ඇඳුම් වලින් තව ඇඳුමක් ගෙනාව. ඒක මං එවලෙම හදලා දුන්නා. ඔයාට පුළුවන් නම් මේ එවලෙම හදලා දෙන්න බලන්න. මේ ඇඳුම් මේ ලොකු වැඩක් නැත්තම් එවලෙම හදලා දෙන්න බලන්න. ඉතින් ඒක සෑහෙන්න වටිනවා. ඉතින් මේ එතකොට මේ තමන් ගලුවට ප්‍රෙෂර් යන්නේ නැහැ. දැන් මේ වගේ දෙයක් දුන්නාම මේ ඒගොල්ලෝ හිතන්නේ කස්ටමර්ස්ලා හිතන්නේ මේක මහ ලොකු වැඩක් මේක ඉක්මනට ඉවර කරලා දෙන්න පුළුවන් කියලා නේ. උනාට එහෙම එහෙම හිතුවට සමහරට මේවත් ලොකු වැඩ තියෙන්න පුළුවන්. නට ඔයාට කරන්න තියෙන චූටි සයිඩ් එකක් ගහන එකක්, වාටියක් මහලා දෙන එකක්, ඒ වගේ දෙයක් නම්
ඔයා ඒ වලින්ම කරලා දීලා යවන්න. එතකොට අර ඔලුවට ප්‍රෙෂර් එකක් නැතුව ඉන්න පුළුවන්. දැන් නැත්තම් හැමතිස්සෙම අර රෙදි කඳු ගොඩ වෙලා තියෙද්දි හිතට මේ අවුල්නේ ඔලුවට. අනේ මේ ටික ඉවර කරගන්න ඕනි, මේ ටික ඉවර කරගන්න ඕනි. දැන් ලොකු ඕඩරයක් ආවොත් එහෙම අර ටිකත් පේනකොට මෙතන ඕඩරෙත් පේනකොට එහෙම මනසට මේ හරීම මේ අපිලිවෙලක් එනවා, වෙහෙසකාරී බවක් එනවා. ඉතින් මම මේ විදිහට මහා ගත්තා. ඔයාලත් උත්සාහ කරලා බලන්න. අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් අතට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තවත් දවසක වීඩියෝ එකක් අරන් එන්නම්. බුදු සරණයි.